Hi everyone. ඔයාට මේ නව 2026 වසරේ මූල්‍ය අරමුණු හෝ යම්කිසි ආකාරයෙන් මූල්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අදහසක් නැද්ද? ඔයාට අරමුණු තිබ්බත් කොහොමද ඒකට අදාළ මූල්‍ය සැලසුම හදාගන්නේ කියලා අදහසක් නැද්ද? එහෙම නැත්නම් අපේ මේ එපිසෝඩ් එකට එකතු වෙන්න. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා විනාඩි 20ක් ඇතුළත මේ නව වසරේ කොහොමද මගේ මූල්‍ය අරමුණු වෙත යෑම සඳහා යම්කිසි ආකාරයෙන් ප්ලෑන් එකක් හදාගන්නේ ඒ මූල්‍ය කළමනාකරණය කරලා 2026 වසර මට අවශ්‍ය මූල්‍ය ඉලක්ක වෙත ළඟාවීමට ක්‍රියාකාරී වසරක් කරගන්නේ කොහොමද කියලා මේ එපිසෝඩ් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙන්න Minting Rupees YouTube නාලිකාව සමග. Hi everyone. සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා Minting Rupees නාලිකාව එක්ක සම්බන්ධ වෙන ඔබට. මගේ නම අරෝෂ. මම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් වන අතර විවිධ මූල්‍ය සංකල්ප මේ channel එක ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නව වසරේ කොහොමද විනාඩි 20ක් ඇතුළත ඔබට මේ වසර සඳහා පුද්ගලික මූල්‍ය කළමනාකරන සැලැස්මක් හදාගන්නේ කියලා මම මේ එපිසෝඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙන්න ඒ ගැන මේ එපිසෝඩ් එකේ තවදුරටත් කතා කරන්න. අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ෆයිනෑන්ෂල් ප්ලෑන් එකේ කොටස් 3ක් තියෙනවා. ඒක අපි පළවෙනියටම ගත්තොත් ඒකේ තියෙන්නේ ඔප්ටිමයිස්. ඒ කියන්නේ ප්‍රශස්තකරණය. කොහොමද අපි අපගේ මුදල් අපිට සුදුසු අරමුණ උදෙසා ඒ මුදල් යොදවන්නේ කියලා. දෙවෙනියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රයොරිටයිසේෂන් ගැන. ඒ කියන්නේ කුමන ආකාරයෙන්ද මේ මුදල් අපේ අරමුණු වලට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න ඕන කියලා. කුමන අරමුණ උදෙසා ප්‍රමුඛත්වයක් දීලා මේ මුදල් ප්‍රයොරිටයිස් කරන්න ඕනේද කියලා. තුන්වෙනියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා බැලන්ස්. ඒ කියන්නේ living in balance. කොහොමද අපි තමන්ගේ ජීවිතයේ මූල්‍යමය අරමුණු සහ ජීවත් වීම කියන දේ සමතුලිතව පවත්වා ගන්න කියලා. ඉතින් මේක උදාහරණ සහිතව කොහොමද අපි මේ ප්ලෑන් එක හදාගන්නේ ඒකේ ස්ටෙප්ස් මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. මේකේ පළවෙනි කාරණය තමයි ඔයාගේ පර්සනල් කෑෂ් ෆ්ලෝ එක. පුද්ගලික මුදල් ප්‍රවාහය ඔයා සකසා ගැනීම. ඒකෙන් ඔයාගේ අපි ආදායම සහ ඔයාට මාසිකව වියදම් කිරීමට අවශ්‍ය ස්ථායී වියදම කියන එක ඒකෙන් අඩු කරගන්න ඕනේ. එතකොට අපි කියනවා මේකට ඉංග්‍රීසියෙන් income minus your static cost මාස ජීවත් වීමට අවශ්‍ය මුදල equals margin. කියන්නේ ඔයාට හම්බ වෙන අතිරික්ත මුදල. එතකොට මේ අතිරික්ත මුදල තමයි අපි අපේ මේ අරමුණු වෙත යොදන්න උත්සාහ කරන්නේ. ඔයාගේ මාසික වියදමෙන් අර ස්ටැටික් කොස්ට් එක එහෙම නැත්නම් ඔයාගේ ස්ථාවර වියදම් දල වශයෙන් 50-60 අතර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් වඩාත් හොඳයි. මොනවද ඒකට අයිති වෙන්නේ? ඒකට අයිති වෙනවා ඔයාගේ මාසිකව ඔයා ගෙවන විදුලි, දුරකථන, ජලය සඳහා ගෙවන මාසික බිල්පත්, ඊට අමතරව ඔයාට මෝගේජ් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් කුලියට සිටිනවා නම් ඒ කුලියේ නිවාසයකට ඔයා ගෙවන මුදල, ඔයාගේ වාරික, ඔයා තව ණය ආරන් තියනවා නම් ඒ ණය සඳහා මාසිකව ගෙවිය යුතු වාරික වගේ ඔයාට ජීවත් වීමේදී අත්‍යවශ්‍ය වන ආහාර පාන අපි ගන්නවා ගමනේ සඳහා අවශ්‍ය වන වියදම් වැනි අත්‍යවශ්‍ය වියදම් තමයි ඒකට අයිති වෙන්නේ. ඉතින් අර ආපු අතිරික්ත ඒ මාජින් එක කොහොමද අපගේ ෆිනෑන්ෂල් ප්ලෑන් එකට අනුව ඒක ඉන්වෙස්ට් කරන්න සහ ඒ ගෝල් එකට යන්න කොහොමද ඒක කළමනාකරණය කරන්න කියලා අපි ඊළඟට මේ එපිසෝඩ් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අතිරික්තයට අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ මොකක්ද? ඒ කියන්නේ මාසිකයේ ආදායමට සහ වියදම් කරාට පස්සේ හම්බ වෙන අතිරික්තය ඇත්තටම අපිට විදි තුනක් ඒ අතිරික්තය මැනේජ් කරන්න පුළුවන්. අපි කියනවා අපිට ඒක සේව් කරන්න පුළුවන්, අපිට ඒක ඉන්වෙස්ට් කරන්න පුළුවන්, අපිට ඒක එහෙම නැත්නම් ස්පෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔය ආකාර තුනෙන් තමයි ඔය අතිරික්තය ඇත්තටම අපිට කල්පනාකරණය කරන්න වෙන්නේ. හැබැයි කොහොමද අපි මේක අපගේ අරමුණු වලට යොදවන්නේ? දෙවෙනි කාරණේ ඔයයි අතිරික්තය හොයාගත්තට පස්සේ අපි save, invest, spend කියන ආකාර තුනෙන් අපි බලන්න ඕනේ purpose based spending. ඒ කියන්නේ අර්ථවත් ලෙස තමන් කොහොමද මේ මුදල් ඒ කාරණේ සඳහා යොදවන්නේ. එතකොට මම උදාහරණයක් විදියට ගත්තොත් අපි ගමු ඔයාට මාසෙක දල වශයෙන් පියවර අංක 1 විදියට ඔයාලට ලක්ෂ 2ක ආදායමක් තිබුණා. ඒකෙන් ඔයාට 50%ට අතර අපි ගමු ඔයාට මාසෙට
1,10,000ක වගේ වියදමක් තියෙනවා. එතකොට ඔයාලට මාසික රුපියල් 90,000ක වගේ අතිරික්තයක් තියෙනවා මේ සේව් ඉන්වෙස්ට් හෝ ස්පෙන්ඩ් කිරීමට. අපි ගමු ඔයාට අරමුණු කීපයක් තියෙනවා. එකෙන් එකක් තමයි නිවසක් මිලදී ගැනීම. ඒ නිවසක් මිලදී ගන්න අපි හිතමු ඔයාට ඩවුන් පේමන්ට් එකට රික්වයර්මන්ට් එකක් තියෙනවා. අපි හිතමු ගන්න බලාපොරොත්තු වෙන නිවස රුපියල් මිලියන 10යි 125ක විතර ඩවුන් පේමන්ට් එකක් දාන්න ඕනේ. එතකොට ඔයාගේ පළවෙනි අරමුණ වෙන්න පුළුවන් මේ ඩවුන් පේමන්ට් එකට අදාළ මුදල ඊළඟ වසර කීපය තුල එකතු කරගන්න. ඒ කියන්නේ මිලියන 2.5ක් වැනි මුදල. ඔයාට තව අරමුණක් තියෙන්න පුළුවන්. නෑ මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න මට අදහසක් තියෙනවා. ඒක කරන්න මට මාස 12ක විතර මගේ මාසික නඩත්තු වියදමට අදාළ සරිලන මුදලක් මං හොයාගන්න ඕනේ කියලා. ඒතර අපි දන්නවා අපි මේ කතා කරපු උදාහරණයේදී ලක්ෂ 2ක ආදායමකුත් ලක්ෂ 1.10ක විතර මාසික කෙවිය යුතු අපි කියනවා ස්ටැටික් කොස්ට් එකක් වගේ තිබ්බනම් 1.10 වැඩි කිරීම මාස 12 කියන වගේ මුදල් ප්‍රතිශතයක් ඔයාලට දල වශයෙන් රුපියල් 1,10,000 මාස 12 දල වශයෙන් රුපියල් මිලියන 1.3ක් වැනි මුදලක් ඔයාලට ඉතිරි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඊළඟ වසර හෝ වසර දෙක තුල. අපේ තුන්වෙනි අරමුණ වෙන්න පුළුවන් කලින් විශ්‍රාම ගැනීම. අපි ගමු ඔයාලට අදහසක් තියෙනවා මම අවුරුදු 55 60 වෙනකන් වැඩ කරන්න කැමති නෑ. මට අද අවුරුදු 30ක් විතර වෙනවා මම 50 වෙද්දි රිටයර් වෙන්න කැමතියි. එතකොට ඊළඟ අවුරුදු 20 ඇතුළත මට රිටයර් වෙන්න ඕනේ. මම කොහොමද මේ මුදල හොයාගන්නේ? එතකොට අපි ගමු ඔයා රිටයර් වෙද්දී දැන් තියෙන ප්‍රමාණයට වඩා වියදම අඩු වෙන්න පුළුවන්. ඒ ඔයා ගෙවල් වලට අදාළ ඔක්කොම මොර්ගේජස් ගෙවලා ඉවරයි. ඒකන්ද ලක්ෂයක වගේ මුදලක් ඔයා හිතනවා අද ප්‍රමාණවත් වෙනවා කියලා. ඒතකොට වසරකට ඔයාට මිලියන 1.2ක් වගේ ප්‍රමාණයක් ඕනේ. අපි ෆයිනෑන්ස් වලදී කියනවා 4% withdrawal rate එකක්. සාමාන්‍යයෙන් ඔයාගේ රිටයර්මන්ට් පොට් එකෙන් 4% වගේ ප්‍රමාණයක් 4ක ප්‍රමාණයක් ඒ ඔයාට හම්බෙන මුළු මුදලෙන් withdraw කරාම රිටයර් වෙලා පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාට වසරකට 1.2 මිලියන් 1.2ක් ගන්න නම් ඒක 25න් වැඩි කරොත් ඒ කියන්නේ 25න් වැඩි කරන්නේ ඇයි අපි 104ක් withdraw කරන හන්දා මිලියන 1.2 104න් බෙදනවා වෙනකොට අපිට 25න් වැඩි කරන්න පුළුවන්. එතකොට ඔයාලට මිලියන 30ක් වගේ මුදලක් තිබ්බොත් යම්කිසි ආකාරයකින් ඒක අපි කියනවා 100% inflation proof නැහැ but යම්කිසි ලෙවල් එකක ඔයාට රිටයර් වීමේ හැකියාවක් තියෙනවා. ඒකට අමතරව ඔයාට කැමති වෙන විනෝදාංශයක් එක්ක වගේ රිටයර් වෙන්න පුළුවන්. එතකොට හිතනවා මිලියන 30ක් වගේ මුදලක් තමයි මේ රිටයර් වෙන අරමුණ වෙනුවෙන් ඕන වෙන්නේ කියලා. හැබැයි අපි මේ මොන අරමුණට ගියත් අපි මේකට ඕගනයිස් වෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණේ. මම ගෙයක් ගන්න අදහසෙන් ඊළඟ අවුරුදු කීපයේ මුදල් ඉතිරි කරනවා නම් සේව් ඉන්වෙස්ට් ස්පෙන්ඩ් කියන අතිරික්තය ඒ වෙනුවෙන් යොදනවා නම් මම කල්පනා කරන්න ඕනේ වෙන මොනවද මගේ මේ නිවාස ණය ගැනීමට බලපාන කරුණු. එතකොට මම දැනුම් ගන්න ඕනේ මගේ ක්‍රෙඩිට් රිස්ක් එක කොහොමද? මගේ ඊළඟ අවුරුදු කීපය ඇතුළත ආදායම වැඩි වෙනවා නම් තව කොපමණ ප්‍රමාණයක් මට ණය විදියට ගන්න පුළුවන් වෙනවද? ඒ කියන්නේ ක්‍රෙඩිට් කොච්චර ප්‍රමාණයක් එහෙම නැත්නම් කොච්චර ණය ප්‍රමාණයක් බැංකුවෙන් මං වගේ ආදායමක් තියෙන කෙනෙකුට ලබා දෙනවද? ඊට අමතරව මගේ ක්‍රෙඩිට් ස්කෝර් එක මගේ ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙනවද? ක්‍රිබ් එක ක්ලියර්ද? එවැනි කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවනුව මම ව්‍යාපාරයක් කරන අදහසින් මේ මුදල් ඉතිරි කරනවා නම් ඒ මම දැන් හොයාගත්තේ ජීවත් වීමට අවශ්‍ය මුදල. එතකොට ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය මොනවාද? කොහොමද ඒක හොයාගන්නේ? මම කරන ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වුණු ව්‍යාපාරය තරම් ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය නැති දෙයක්ද? වගේ එවැනි කරුණු පිළිබඳවත් සලකන්න ඕනේ. එතකොට ඔයා විශ්‍රාම ගන්නවා නම් ඔයා තේරුම් ගන්න ඕනේ මම තව අවුරුදු 20ක් වගේ කාලයක් ඇතුළත මේ මුදල හොයා ගන්න ඕනේ. එතකොට වසරක කොපමණ ඉන්ට්‍රස්ට් රේට් එකක් වගේ තියෙන ආයෝජන වල දාන්න ඕනේද? මේ වගේ රිස්ක් ප්‍රොෆයිල් මොනවද කියලා ඒකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක ගැනත් ඔයාගේ අරමුණ අනුව ඔයා වැඩිදුර අධ්‍යයනයක් කරන්න ඕනේ. අපි මේ කතා කර උදාහරණය අනුව අපිට මිලියන අපි ගමු ගෙයක් ගන්න කියලා ඒ අවශ්‍ය මිලියන 10 ගෙදර 125 ඩවුන් පේමන්ට් එකට ඒ ආධාර මිලියන 2.5 මාසෙකට රුපියල් 90000ක් වගේ මුදලක් ඉතිරි කරනවා නම් අවුරුදු කීයක් යනවද කියලා අවුරුදු 5ක් දැන් අපි ප්ලෑන් එක තිබ්බේ අවුරුදු 5ක් නම් අපි ගණන් හදලා බලන්න ඕනේ. හරි මට රුපියල් ලක්ෂ 25ක් ඕනේ. එතකොට මම අවුරුදු 5න් බෙදුවම අවුරුද්දකට ලක්ෂ 5යි. එතකොට මාසෙට 12න් බෙදුවම අනිවාර්යයෙන්ම මගේ අර අතිරික්තයේ තියෙන රුපියල් 90000න් කොටසක් මේ වෙනුවට යොමු කිරීමේ හැකියාව මට තියෙනවා. එතකොට මට පැහැදිලිව කියන්න පුළුවන් හරි මම මේ යන ප්ලෑන් එකට ගියොත්
මට ඊළඟ අවුරුදු 4-5 ඇතුළත මට ඒ අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන්. ඒ අතරතුර ඒක තව ඉන්වෙස්ට් කරන්නත් පුළුවන්. මනි මාකට් වගේ ෆන්ඩ් එකක. එතකොට ඒකේ තවත් ඉන්ට්‍රස්ට් උත් තමයි. ඒතකොට ඒ කාලේ තවදුරටත් ටිකක් අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාලට අවුරුදු 4-5 ඇතුළත වගේ කාලයකදී මේ අදාළ මුදල හොයාගන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා මගේ මාසිකව ජීවත් වෙන්න අවශ්‍ය මුදල කීයද කියලා අර ව්‍යාපාරය සඳහා කරනවා නම් එතකොට මම මාසයකට රුපියල් 1,10,000ක් වැනි මුදලක් වේදම් කරනවා කියලා තමයි උදාහරණයට ගත්තේ. එතකොට මාස 12ක් තියෙනවා. මිලියන 1.3ක වගේ මුදලක් මට මාස 12ක කාලයක ජීවත් වීම සඳහා අවශ්‍යයි. එතකොට අවුරුදු 2ක් ඇතුළත මට පහසුවෙන්ම මගේ අර අතිරික්ත මුදල ඒ වෙනුවෙන් යොදවල ඒ මුදල හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ විශ්‍රාම දිවියට අදාළ මුදල. ඒකට අවශ්‍ය මුදල මම ඉන්වෙස්ට් කරනවා නම් මට අවුරුදු 2ක් නේ මම අද අවුරුදු 30යි අවුරුදු 50යි වගේ රිටයර් වෙනවා. අවුරුදු 20ක වගේ කාලයක් තියෙනවා. එතකොට මම දන්නවා අද අපි දල වශයෙන් ගත්තොත් 8%ක වගේ ප්‍රතිලාභයක් හම්බ වෙනවා නම් දල වශයෙන් රුපියල් 55,000ක් වගේ මුදලක් අපි ආයෝජනය කරොත් අපිට වසර 20ක් ඇතුළතදී අර අවශ්‍ය මිලියන 30 ඉලක්කයේ වෙතට යෑමේ හැකියාව තියෙනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ දැන් මේ අපි කතා කර උදාහරණ තුනේම කාලපරාස වෙනස්. හැබැයි මේ උදාහරණ තුනට මේ මගේ අවශ්‍යතා තුනටම යෑමේ හැකියාව මට තියෙනවා. ඊළඟට අපි කරන්න උත්සාහ ගන්නේ කොහොමද අපි මේක ප්‍රයොරිටයිස් කරගන්නේ කියලා. අපේ අද තියෙන ආදායම හා වියදම එක්ක ඔයා තේරුම් ගන්න ඕනේ මම මේ කතා කර උදාහරණ තුන අනුවම ඔයාට තුනම එක වෙලට කරීමේ හැකියාවක් නැහැ. එතකොට ඔයාගේ ඒ අරමුණු ටික කළමනාකරණය කරගන්න ඕනේ Tamanට හැකි ආකාරයෙන් ඒක සංසන්දනාත්මකව බලලා ඔයාට යම්කිසි ආකාරයෙන් ශ්‍රේණිගත කරගන්න. ඒකට උදාහරණයක් විදිහට ඔයා හිතන්න පුළුවන් නෑ. ගයක් නිවෙනට ගැනීම නෙවෙයි මගේ ප්‍රධාන අරමුණ. මගේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ මගින් මගේ ආදායම මට වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයා සමහරලාට ව්‍යාපාරය පටන් ගැනීම සඳහා අවශ්‍ය මේ මාස 12 මුදල මුලින් හොයාගන්න අර මුදල් යොමු කරනවා වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ මට ව්‍යාපාරණය මට ඕනේ මුලින් ගෙදරට අවශ්‍ය ඒ ඩවුන් පේමන්ට් එක හොයාගන්න. ඒකන්ද ඒක ප්‍රයොරිටයිස් කරොත් අර ව්‍යාපාරය පටන් ගන්න තියෙන කාලේ තව ටිකක් එහාට යනවා. මොකද ඒ ඔයාගේ මුදල් යොමු වෙන්නේ යම්කිසි ආකාරයකින් නිවසට අවශ්‍ය ඩවුන් පේමන්ට් එක හොයාගන්න. ඉතින් ඒතකොට ඔයාලා ශ්‍රේණිගත කරන්න පුළුවන් නිවසට පළවෙනි දේ ඊට පස්සේ ව්‍යාපාරය සඳහා තෙවනුව ඒ අමතර ආදායම ඔයාගේ රිටයර්මන්ට් වෙනුවෙන් යොමු කරනවා වගේ යම්කිසි ආකාරයකින් ශ්‍රේණිගත කිරීමක් කරන්න පුළුවන්. ඒකට මේකේ වැදගත්ම දේ Taman තේරුම් ගැනීම මේ අරමුණු තුනටම යන කාලය සහ පරාසය ගත්තම මොකද්ද ඔයාගේ ශ්‍රේණිගත කිරීම කියලා. ඊට පස්සේ අපි කියන්නේ ඇත්තටම you choose your trade off opportunity cost. ඔයා යම්කිසි දෙයක් කිරීම මගින් ඔයාට තව අරමුණකට යෑමේ කාලය සහ හැකියාව යම්කිසි ආකාරයකින් අඩු වෙනවා. මොකද ඔයා අද ගෙදරක් වෙනුවෙන් මුදල් ඉතිරි කරනවා නම් ව්‍යාපාරය පටන් ගන්නේ ඔයා යොමු කරන මුදල් ප්‍රමාණය ඔයාට නැති වෙනවා. ඊට පස්සේ ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ අපි කියනවා big ticket spending. ඒ කියන්නේ ඔයාගේ යාන වාහන එහෙම නැත්නම් විශාල වියදමක් කරලා ඔයා විදේශ සවාරි යනවා නම් ඒවට වියදම් කරන මේ මුදල් අර අරමුණු වෙත යොමු කරන්නේ නැතුව ඒ වගේ කන්සම්ප්ෂන් එකට පාවිච්චි කරනවා නම් අර අරමුණු තවදුරටත් ඔයාගේ අපි කියනවා අර මුලින් අරමුණට යොදපු කාලයක් තියෙනවානේ ප්ලෑන් කරපු අවුරුදු 2 හෝ 3 හෝ 5 ඒකෙන් තවත් පසුපස්සට තල්ලු වෙනවා. ඉතින් මේ opportunity cost එක තමයි ඔයා තේරුම් ගන්න ඕනේ මේ ශ්‍රේණිගත කරාට පස්සේ මුදල් වියදම් කරද්දී. ඊට අමතරව ඔයා මේ ප්ලෑන් එකට අදාළව අර අතිරික්ත මුදල වෙන් කරාට පස්සේ ඔයාට පහසුවෙන්ම පුළුවන් ඔයාගේ අතිරික්තය යම්කිසි ආකාරයෙන් අරමුණට සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ලෙස ආයෝජනය කරන්න. ගොඩාක් වෙලාවට අපිට වෙන්නේ මේ opportunity cost මේ ආවස්තික පිරිවැය කියලා අපි කියනවා මේක හන්දා අපිට අපි ඉන්වෙස්ට් කරලා ඒ අපි achieve කරන්න යන්නේ අරමුණු ඒ goals මග හැරෙනවා. මොකද ඒ අතරමඟදී ඒ අපි ඒ වෙනත් අරමුණු ඒ වෙනත් වියදම් සඳහා මේ මුදල් යෙදවීම මගින් අපේ අර goal post එක එන්න තල්ලු වෙනවා. ඉතින් මේ නව අවුරුද්දේ මොනවද මගේ long term goals කියලා ඔයා ලියලා ඒකට අදාළ මුදල් ප්‍රමාණය කීයද ඒක කොහොමද කොපමණ කාල ප්‍රමාණයක් ඇතුළතදී මම හදාගන්න ඕනේද කියලා මේ ආකාරයෙන් ඔයා ප්ලෑන් කරොත්
2026 වසර ඔයා ඒ මුලින් හිතපු ඒ අරමුණු වෙත යෑමට පියතබන පළවෙනි අවුරුද්ද විදියට ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්ම දේ ලෙස අරමුණු හදාගත්තාට පස්සේ මාසෙකට වරක් තමන් ඒ ලියපු කොලේ ඒ අරමුණට අනුව ඒ වැඩ කටයුතු වෙනවද මාසෙකට වරක් කරන්න බැරි නම් මාස දෙක තුනකට වරක් වගේ කිරීම මගින් ඔයාට යම්කිසි ආකාරයකින් නිර්ණය කරගන්න පුළුවන් කොහොමද මගේ ප්ලෑන් එක තිබුණේ අද මම කොතනද ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ කෙටි විනාඩි 20ක් වැනි කාලයක් යොදවලා මෙවැනි ප්ලෑන් එකක් කිරීම මගින් ඔයාට ඔයාගේ මූල්‍ය කල්පනාකරණය මේ අවුරුද්දේ වඩාත් හොඳින් කිරීමට හැකියාව ලැබෙයි කියලා. අපේ Minting Rupees YouTube නාලිකාවෙන් මෙලෙසම විවිධ පුද්ගලික මූල්‍ය කල්පනාකරණයට අදාළ මාතෘකා මේ වසර තුරත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හන්ද අපේ channel එක subscribe කරන්න අපිත් එක්ක එකතු වෙන්න.